ඔයත් හොඳ සල්ලිකාරයෙක් වෙන්න ආශාවෙන් ඉන්න. හැබැයි ඒක කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්ම හදපු එකක් කියලා හිතන්න. ඔයා බලාපොරොත්තු වෙන්න එපා. හරිම ලේසි ටිප්ස් ටිකක් දැන් කියයි. ඒ ටික කළාම හැමදේම හරියයි කියලා. සල්ලි හොඳ විදියට හොයන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම ලොකු කට්ටක් කන්නම වෙනවා. හැබැයි ඒ කට්ට ස්මාර්ට් විදියට කෑවොත්, out of the box හිතුවොත්, ඔයා සල්ලිකාරයෙක් වෙන එක කාටවත්ම නවත්තන්න බැරි වෙයි. මේ සල්ලිකාරයෙක් වෙනවා කියන එකට මෙතනින් එහාට මම සාර්ථකත්වයේ කියන වචනේ පාවිච්චි කරනවා. සල්ලි කියන්නේ කඩදාසි. වටිනා කඩදාසි. ඔයාට තියෙන්නේ මේ වටිනා කඩදාසි හොයාගන්න ක්‍රමයක් කල්පනා කරන එක. ඊට කලින් මම ඔයාගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. දැන් ඔයා හිතන්න එපා අයියෝ මේක මේ AI generated video එකක්. අනේ මේක හරියන්නේ නැහැ කියලා. හිතින් හිතලා අතින් ලියපු ස්ක්‍රිප්ට් එකක් තමයි මේ AI වලට කන්වර්ට් කරලා තියෙන්නේ. ඒක නිසා කියන දෙයට හුම්කම් දෙන්න. මගේ ප්‍රශ්නෙට උත්තරේ ඔයා මේ වීඩියෝ එක පෝස් කරලා හිතලා ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට යන්න. සාර්ථක වෙන්න මිනිස්සු කරන මූලික දේවල් ටික ඔයා කරලාද තියෙන්නේ? නම්බර් 1. ඔයා පිළිවෙලයිද? හෙට දවසේ ඔයා කරන්න හිතාගෙන ඉන්න වැඩ ටික ඔයා අද රෑ ප්ලෑන් කරනවද? නම්බර් 2. උදේ ඔයා නැගිට ගමන් ෆෝන් එක අතට අරන් Facebook, YouTube නැත්නම් වෙනත් ඕනෑම සමාජ මාධ්‍ය ජාලයක ස්ක්‍රෝල් කරන්නද පුරුදු වෙලා තියෙන්නේ? නම්බර් 3. උදේ නැගිට්ටට පස්සේ ඔයා නිදාගන්න ඇඳ අස් කරනවද? නම්බර් 4. ඔයා 8:05 රැකියාවකට යන කෙනෙක් නම් පරක්කු වෙලා අවදි වෙලා කලබලෙන් ලෑස්ති වෙලා උදෑසන ආහාරයේ කිසිව පෝෂ්‍ය ගුණයක් රහිත ආහාර රටාවකට හුරු වෙලා ඉන්නවද? නම්බර් 5. ඊතා කුඩා වෙලාවක් හෝ දවසකට ව්‍යායාම කිරීම මගහරිනවද? නම්බර් 6. අනවශ්‍ය විදිහට මත්ද්‍රව්‍ය වලට ඇලුම් කරනවද? නම්බර් 7. දවසේ කාලය අනවශ්‍ය ලෙස සමාජ මාධ්‍ය ජාලවල සැරිසැරීමට අපතේ හරිනවද? අපි හැමෝගෙම ජීවන රටාවන් එකිනෙකට වෙනස්. අපේ රැකියාවන් සහ පවුලේ ප්‍රශ්න එක්ක ජීවන මට්ටම් අපි හැමෝගෙම වෙනස්. හැබැයි මේ ප්‍රශ්න ටිකට උත්තර ඔයාම හිතන්න. ජීවිතේ සාර්ථක කරගන්න නම් මුලින්ම ඔයාගේ කන්ට්‍රෝල් එක ඔයාගේ අතට ගන්න ඕනේ. ඔයා පිළිවෙල් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඊළඟ ප්ලෑන් එකට යන්නේ. හෙට කරන්න හිතාගෙන ඉන්න වැඩ ටික අද රැට අනිවාර්යයෙන්ම ප්ලෑන් කරන්න. උදේ නැගිටලා Facebook ස්ක්‍රෝල් කරන්න එපා. ඇඳස් කරලා ඊළඟ වැඩේට යන්න. හරියට ඔයාට ඇහැරෙන්න ඕන වෙලාවට ඇලාම් එකක් තියලා පරක්කු නොවී ඇහැරිලා හෙල්ති බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න අනිවාර්යයෙන්ම try කරන්න. දවසට පොඩි වෙලාවක් හරි ව්‍යායාමයක් කරන්න. ඒක ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න ලොකු උදව්වක් වෙනවා. අනවශ්‍ය ලෙස සිගරට් මත්පැන් භාවිතා කරනවා නම් ඒ සඳහා සීමාවන් ඔයාම ඔයාගේ දාගන්න. Facebook, YouTube වගේ සමාජ මාධ්‍යවල ස්ක්‍රෝල් කරනවා නම් ඒ සඳහා යන වෙලාවත් වෙන් කරන්න. ඔයා ෆ්‍රී හැම වෙලාවකම ෆෝන් එක ස්ක්‍රෝල් කරන එක නවත්තන්න. මුලින්ම ඔයාව කන්ට්‍රෝල් කරගන්න. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු සල්ලි හොයන්න අවශ්‍ය කරන ප්ලෑන් එකක් හදන්නේ කොහොමද කියලා. ඔයාට ඊළඟ වීඩියෝ එක ඕනේ නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. බය වෙන්න එපා. මම ඔයාව සල්ලිකාරයෙක් කරලා තමයි නවතින්නේ. ඔයාට මම කවුද කියලා කවදාවත්ම හොයාගන්න බැරි වෙයි. හැබැයි මම ඔයාව ඔයාට හොයලා දෙනවා. ඔයාගේ ඇඟස් සිසිර වෙලා ඉන්න බිලියනපතියාව මම එළියට ගන්නවා. මම කියපු දේවල් ටික කරන්න try කරන්න. එකපාර බැරි වෙයි. හැබැයි ටිකෙන් ටික හැවදාම කරන්න. Consistency is the key to success. ඔයා හොඳට මේ දේවල් කළොත් අනාගතේ ඔයාට අවශ්‍ය කරන හැමදේම මිලට ගන්න පුරුවන් කෙනෙක් වෙනවාමයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ගිහින් එන්නම්.